හයි මගේ යාළුවනි කොහොමද ඉතින් ඔන්න මම අද යනවා ලස්සන පහන් කූඩුවක් පෙන්වන්න වලට ඒ කොහෙද කටාන ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ මේ දවස්වල ලස්සන පොසොන් කලාපයක් තියෙනවා. ඉතින් පහුගිය ටිකේ ලස්සන පොසොන් කලාපෙදී තිබෙන වෙසක් කූඩු තොරණ එතකොට අපාය දිව්‍ය ලෝකය නිර්මාණය කරලා තිබුණා ඒ ලස්සනට. ඉතින් මේ හැමදේම මම ඔයාලට වීඩියෝ එකක් කලින් ගෙනාවා. ඉතින් අද විශේෂ දෙයක් අද ඉඳලා ප්‍රදර්ශනය වෙනවා ලස්සන පහන් කූඩුවක් ලෝකෙම නෙමෙයි ලංකාවේ නෙමෙයි ලෝකෙම තියෙන කුඩාම පහන් කූඩුව LED බල්බ් එකක් තමයි මේ පහන් කූඩුව නිර්මාණය කරලා තියෙන්නේ. මේක අනිවාර්යෙන් බලන්න පුළුවන් අන්විෂයකින් පමණයි. අන්විෂයකින් බලනකොට ලස්සනට පේනවා. ඉතින් ඒක ලොකු පහන් කූඩුවේ ඉඳලා බෝතල් වල තමයි නිර්මාණය කරලා තියෙන්නේ. බෝතල් ඇතුලේ මේ පහන් කූඩුව කැරකෙනවා. ඉතින් කැරකෙන ඒක තමයි විශේෂත්වය කියන්නේ. ඉතින් එක සයිස් වලට එක සයිස් වලට තමයි මේ පහන් කූඩුව නිර්මාණය කරලා තියෙන්නේ. අන්තිම පහන් කූඩුව තමයි LED බල්බ් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ පහන් කූඩුව මම ඔයාලට අරගෙන කටාන ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ දැම්ම යනවා. ඒ විහාරස්ථාන භූමියේ ලස්සන පොසොන් කලාපයේ තමයි මේ ලස්සන නිර්මාණය අද ඉඳන් තමයි මේක ප්‍රදර්ශනය කරන්නේ. ඉතින් තව දවස් දෙකයි තියෙන්නේ. සෙනසුරාදා තමයි අන්තිම දවස. ඉතින් මේ හැමෝම එන්න බලන්න. ඉතින් බලන්න ඕන දෙයක් මේක ගමේ පන්සලට මේක දැන් අපිට ඇවිත් තියෙනවා. ඉතින් ඒ හින්දා මේක ගමේ ඉන්න හැමෝම මම හිතන්නේ නොබල සමහර බලපු නැති ඇති. ඉතින් මේ පහන් කූඩුව අනිවාර්යෙන්ම ඔයාලා බලන්න එන්න ඕනේ. එච්චරම ලස්සනයි මාර නිර්මාණ හැකියාවක්. ඉතින් අපි නිර්මාණ කරුත් එක්ක මේක නිර්මාණය කරපු කෙනත් එක්ක අනිවාර්යෙන් අපි ටිකක් කතා කරමු. එතෙන්ට ගිහිල්ලා කතා කරලා මම මේ වීඩියෝ එක ඒ ලස්සන පහන් කූඩුව වලට අරන් එනවා. එහෙනම් රැඳී සිටින්න. මම ඉක්මනටම ගිහින් ඒ වීඩියෝ එක වලට අනිවාර්යෙන්ම අරන් එනවා. එහෙනම් හැමෝටම බයි. ඉක්මනින් එනවා වීඩියෝ එක අරගෙන. එහෙනම් රැඳී සිටින්න. බයි බයි. මේ බෝතල් මේකේ කැපීමක් වෙලා නැහැ. මේ අතුලීම තමයි මේ නිර්මාණය සිද්ධ කරලා තින්නේ. හැම එකක්ම කෑලි අතුලට දාලා තමයි ඇලවීමක් වෙන්නේ. දැන් අපි එළිය කූඩු බඳීමක් නෙවෙන්නේ මේ බැඳීමක් වෙන්නේ මේක ඇලවීමක් තියෙන්නේ. ඒ වගේම මේකේ සවුකල කියන જાති අලවන්න බෑ. ඒ කියන්නේ මේ ටූල් වලින් භාවිත කරලා ඉරීමක් සිද්ධ වෙනවා. ඒක නිසා මේකට භාවිත කරන රෙදි. කෙනෙක් බලපුවම හිතන්නේ මේක සාමාන්‍ය සිවුම් දෙයක් කියලා. ඒ වුණාට ඇතුලේ තියෙන්නේ ඝනත්වයේ දේවල් තමයි මේක ඇතුලේ තියෙන්නේ. රෙදි වලින් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. රෙදි කාඩ්බෝඩ් විතර මේවා කරලා තියෙන්නේ. මේක මම ආඩිටම් පෙන්වන්නේ මේ පොඩි කෙනෙකුට හදාගන්න පුළුවන් වෙන්න තමයි මේ හැම දෙයක්ම මම පෙන්වන්නේ මේක මේ අලවන්නේ මේ විදියයි කරන්නේ මේ විදියයි කියලා. මේ තින්නේ හදලා ඉවර වෙච්ච එක මේ දෙකම එකම කූඩු දෙක මේක මේ මේක දැන් ඉවර කරාම මට කෙනෙකුට පෙන්වන්න බෑ මේක මම ඉවර කරේ කොහොමද කියලා. ඒ අපහසුතාවයට පත් වෙන නිසා තමයි මම මේක මේ විදියට මේ කෙනෙකුට පෙන්වන්නේ මේක මේවයි කරන්නේ කියන්නේ. මේවා ඉතින් ඉස්ලාම බුදුරුව තමයි නිර්මාණය කරලා තින්නේ. බුදුරු මුල්තැන දීලා තින්නේ. ඊට පස්සේ තමයි මේ දේව රූප නිර්මාණය කරලා තින්නේ. දේව රූප කියන්නේ මේ කලාවට අධිපති දෙවියන්, මේ ධනයට අධිපති දෙවියන්, මේ නුවණට අධිපති දෙවියන්. එහෙම තමයි මේ නිර්මාණය කරලා තින්නේ. හැම එකක්ම එකින් එකට වෙනස්. මේකත් ඇවිල්ලා සාමාන්‍ය දුර්ලභ ගණයේ කූඩුවක්. මේකත් අටපට්ටම් කූඩු 21ක් තියෙනවා. මේකත් දුර්ලභයි. මේක කළු බෝතලයක් ඇතුලේ තමයි අදලා තියෙන්නේ. මේකට ලොකු සිය ලයිට් එකක් වගේ එළියෙන් තියලා තමයි මේ කූඩුව නිර්මාණය කරලා තියෙන්නේ. මේවා තාම කළු පාට ඒවා කවුරුත් තාම දැන්ට ලෝකේ කවුරුත් කරලා නැහැ කළු පාට බෝතලයක. මේක නම් ඉතින් මුල්ම වතාවට අදපු කූඩුව පළවෙනි වතාවට මේක ජාතක කතාවක් තියෙන සඳකින්දුරු ජාතක කතාව කියලා. මේකත් සෑහෙන ලොකුට චිත්ත ඇඳලා ස්කෑන් කරලා තමයි පොඩි කරලා මේ කූඩුවක් ඇඟිලා නිර්මාණය කරලා මේක අටපට්ටම් කූඩු 21ක් තියෙන්නේ මේකේ. අර දෙකම එකයි. අරක පාස් බල්බ් මේක ස්ලෝ එකෙන් තමයි කියන්නේ. වේගෙන් පත් වෙන බල්බ් එක අරක මේක ඉදින් පත් වෙන බල්බ්. මේකත් ටිකක් අමුතු જાතිය කූඩුවක්. අර්ලිය මල් හැඩයට තියෙන්නේ. ඒ જાතිය කූඩුවක්. මේක නිකන් තරු කූඩුවක්. මේක දැන් අටපට්ටම හදලා අටපට්ටමට තරු වගේ දාලා තමයි නිර්මාණය කරන්නේ. මේක නිකන් අර දියමන්ති හැඩයේ වගේ තියෙන කූඩුවක් මේක. මේක නම් 18 පට්ටම් කියන જાති වර්ගයේ කූඩුවක්. මේක නම් කවුරුත් දන්නවා නෙළුම්මල් සිස්ටම් එකේ තියෙන කූඩුවක්. මේක අර වක්‍ර පට්ටම් කියන්නේ වට්ටම වක්‍ර අටපට්ටම් වගේම වක්‍ර පට්ටම්. මේක 18 පට්ටම් කූඩු 21ක් තියෙනවා මෙතන. මෙතන තියෙන බෝතල්ලුත් කැරගෙන කූඩුවක්. කෙනෙක් හිතනවානේ බෝතල් කඩලා ඇති අඩිය කියලා කියන නිසා තමයි මේක අඩිය උඩට නමලා හදලා තියෙන්නේ මේ කූඩුව. මේක 100 බල්බයක් ඇතුලේ තමයි මේ කූඩුව නිර්මාණය වෙන්නේ කැරගෙන හදලා තියෙන්නේ. මේක 6 වෝල්ට් කියන බල්බයක් ඇතුලේ තමයි මේ චූටිම කූඩුව හදලා තියෙන්නේ. ලෝව පුඩාම පාන් කූඩුව කියලා කෙනෙක් නම් කරන්නේ කවුරුත් මීට වඩා පොඩි කූඩුවක් දැකලා නැති නිසායි. අදලත් නැහැ කවුරුත් දැකලා නැති නිසා තමයි ලෝව පුඩාම පාන් කූඩුව කියලා මේක නම් කරන්නේ. හැම දෙයක්ම කරන්නේ මේ ටූල්ස් කියන ආයුධ භාවිතයෙන්. මේවා සාමාන්‍ය කියන්නේ දොස්තරලා පාවිච්චි කරන නිර්මාණ මේ ආයුධ ඒ වලින් තමයි මේ නිර්මාණය කරන්නේ. නිර්මාණය කරලා තියෙන්නේ.
හරි එහෙනම් මෙන්න මේ අයියට මම මේ කූඩුවල නිර්මාණකරු. ඉතින් මාරම ලස්සනයි මාරම හැකියාවක්. ඉතින් එයා මේ හැමදේම අපිට තේරුම් කරලා දුන්නා. මේක කොහොමද නිර්මාණය කරන්නේ? ඇත්තටම කියනවා නම් ලෝකෙම්ම ලංකාවේ ඉඳන් ලෝකෙම්ම කුඩාම පහන් කූඩුව මේක. ඉතින් මම ඔයාලට ඔන්නේ මෙයා ඔක්කොම විස්තර කරා. හරි සතුටුයි. ඇත්තටම ලස්සනයි. ඉතින් මගේ යාළුවෝ හැමෝම මේ වීඩියෝ එක බලන්න. සමහරලාට තව දවස් කටාන සීවර්ධනා විහාරස්ථානයේ කොසොම් කලාපේ තව දවස් දෙකක් ප්‍රදර්ශනය කරනවා. තව දවස් දෙකයි. තව දවස් දෙකකින් ඔන්න අවසන් වෙනවා. ඊට කලින් එහෙලා අනිවාර්යෙන් දැක බලා ගන්න. මාරම ලස්සනයි. ඉතින් ලස්සන දෙයක් මම ඔයාලට අනිවාර්යෙන් අරන් එනවා. ඉතින් මගේ යාළුවෝ හැමෝටම බුත්සරණයි. එහෙනම් මේ වීඩියෝ එක බලන්න. මෙන්න මේ අයියා වැට්ටෙක් තමයි. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එක අරන් ආවේ. වැට්ටෙක් නිසා මේක අනිවාර්යෙන් පෙන්වනවා. ලස්සන වීඩියෝ මම ඔයාලට අරන් එනවා. මාරම හැකියාවක් තියෙන්නේ. ඉතින් මේක සම්පූර්ණ වීඩියෝ එක මම ඔක්කොම ඔයාලට මේ එක කූඩුවක් නැහැ ඔක්කොම මම ඔයාලට අනිවාර්යෙන් අරන් එනවා. පෙන්නනවා. හරි නම් හැමෝටම ජය වේවා බුත්සරණයි. එහෙනම් අයියේ ගොඩක් ස්තුතියි. මට ඔයා දැක්ක සහයෝගයෙන් මේ වීඩියෝ එක කරන්න. එහෙනම් ඔයාලට ජය වේවා. අපි ආයේ හම්බෙමු. හරි එහෙනම් බයි. ඉන්තරන්තමොන් සූවිසි කල්පයක් ගෙවෙන තැන ඔබට බුදු බවක් වෙනවා. මෙන්න මේ හිමිනම කියපු අදහස් කිතුමාරි ඉතේ තැම්පත් කරගත්තා. පහුවෙනිදා උදෑසන ඉති කුමාරිය දීපංකර බුදුරජාණන් වහන්සේ බැලු විද්‍යන්ට සූදානම් වුණා. එපස් අසා ඉති කුමාරිය පසුදායෙන් තරසුනි. සකස් වෙමින් කිරි මව්වරු සමදින් ගමනට පිට වුණි. ලක්නියන්දි දීපංකර මුවැඩ විසු විහාරයට ළඟාවෙන්න ලැබුණා මේ පින්වත් ඉති කුමාරියට. විහාරයේ දීපංකර බුදු සමිඳුන් වැඩ වසනවා. ඉතා වැඳලා ඉති කුමාරිය හිමිගෙන් මේ ලෙස ආනවා. දීපංකර බුදු හිමියනි මට මතු බුදු බව ලබන්න. දීපංකර බුදුන් බලයක් ඇත්ත කියලා මට කියන්න. පහුවෙනිදා උදෑසන ඉති කුමාරිය කිරිමව්ව සමග සිටුමාලිගාවෙන් පිටත් වී ආවේ. දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩවසන විහාරේ. ඇවිත් දීපංකර බුදුරජාණන් වහන්සේට වැඳලා අහනවා. බුදුරජාණන් වහන්සේ මට බුදු බව ලබා ගන්න මං කරපු